ලංකාවේ වලව් ගැන කතා කරද්දී අභිරහස් කතා පැත්තෙන් උඩින්ම තියෙන තැනක් තමයි දික්කන්ද වලව්ව. මේක තියෙන්නේ ගම්පහ කිරින්දිවැල 231 බස් පාරේ. අක්කර 100කට වඩා ලොකු වත්තක් මැද. මේ ලොකු වත්ත මැද්දේ වලව්ව තියෙන්නේ හරිම හුදකලාව. අවුරුදු 150කටත් වඩා පරණයි. වර්තමාන අයිතිකාරයෝ ඉන්නේ පිටරට. ඒ නිසා මේකේ අද්භූත පෙනුම තවත් වැඩි. ගවේෂකයන්ටවත් අඩුම තරමේ කාටවත් ඇතුළට යන්න අවසරයක් නැහැ. ඒ නිසා බියකරු කතා නම් පිරිලා. යක්කල ඉඳන් සැතපුම් 8ක් විතර එද්දී හම්බෙනවා දික්කන්ද හන්දිය. එතනින් තමයි වත්ත පටන් ගන්න. වතුරුගම පින්වත්ත හන්දිය වෙනකම්ම කිලෝමීටරයකට වඩා මේ වත්ත දිගයි. මේක අක්කර 530ක විතර ලොකු පොල් වත්තක්. වත්තේ වැට දිගේම තියෙන්නේ හරිම පරණ ලොකු කොස්ගස් වැටියක්. මේකත් සුවිශේෂී දෙයක්. වැදගත්ම දේ මේකයි. වලව්ව තියෙන්නේ වත්ත හරි මැද තියෙන කන්ද උඩ. වලව්ව වත්ත පාමුලටවත් පාරටවත් අවට කිසිම තැනකටවත් පේන්නේ නැහැ. විශාල ගස් කොළන් න්‍යාය නිසා. ඒත් පුදුම දේ කියන්නේ කිලෝමීටර් 7ක් විතර ඈත වෙල්යායවල් ළඟට ගියාම වලව්ව හොඳට පේනවා. ඒ තරම් ඈතට පේන්නේ වලව්වේ තියෙන ලොකුකම නිසාමයි. ඒක කන්ද උඩ තනි වෙලා තියෙන හැටි පේනවා. මේ වලව්ව ඔබේසේකර පවුලට අයිති එකක්. රජගෙදර පරවියෝ ෆිල්ම් එකත් මෙහෙ කරලා තියෙනවා. හැබැයි දික්කන්ද වලව්ව කියන්නේ ලේසියෙන් කාටවත් රිංගන්න පුළුවන් තැනක් නම් නෙමෙයි. මේ ගැන නොදැන වලව්වට ගිය තරුණයොත් මෙහෙන් වෙඩි තියලා තිබුණා. එහි අයිතිකාරය හරි. එහෙම නැත්නම් මුරකාරය තමයි මේ වෙඩි තැබීම කරලා තියෙන්නේ. මේ සිද්ධියෙන් එක්කෙනෙක්ගේ කකුලට වෙඩි වැදුණු බවත් වාර්තා වුණා. සිද්ධිය බලන්න පොලිසියත් වලව්වට ගියා. ඒත් අයිතිකාරයගෙන් අවසර ලැබෙනකම් පොලිස් ජීප් එකට විනාඩි 20කට වඩා ගේට්ටුව ළඟ ඉන්න සිද්ධ වුණා. කිසිම කෙනෙක් අත්අඩංගුවට ගත්තෙත් නැහැ. මේ සිද්ධියෙන් වලව්වේ රහස්‍යභාවය තවත් තහවුරු වුණා. වලව්වේ මුරකාරයා ඇරෙන්න රැට කවුරුවත් එතන නැහැලු. දවල්ට වැඩ කරන සේවකයොත් පවස 4:05 වෙද්දි ගෙදර යනවා. ඒ සේවකයෝ පවා වලව්ව ගැන විස්තර කියන්න කැමති නැහැලු. ඒ අය කියන්නේ කාමර 5ක් 8ක් වගේ ප්‍රමාණයක් භාවිත කරන්න. අනිත් කාමර ඔක්කොම වහලා දාලා. හැබැයි කතාවල කිව්වට කාමර 100ක් නම් මෙතන නෑ. ඇත්තටම තියෙන්නේ කාමර 15ක් 16ක් විතරයි කියලා තමයි හෙළිවෙන්නේ. හැබැයි වහලා දාපු ඒ කාමරවලින් දවල්ට පවා බහුබූත සද්ද ඇහෙන බවට තොරතුරු තියෙනවා. වලව්වේ සාලෙ විතරක් ඉතා වටිනා ඇන්ටික් බඩු තොගයක් තියෙනවා කියලත් පැවසෙනවා. තවත් පුද්ගලයෙක්ගේ සාක්ෂියකින් වලව්වේ අඳුරු අතීතය ගැන බියකරු තොරතුරු හෙළිවෙනවා. දීෂණ කාලෙදී කෙල්ලො කොල්ලො ගෙනත් හිරකරගෙන ඉඳපු එක්තැනක්ලු මේ දික්කන්ද වලව්ව. ලේ පාරවල් පවා බිත්තිවල තිබුණා කියලා කටකතා පැතිරිලා තියෙනවා. වලව්වේ අයිතිකරුගේ පියා සහ මාමල නං එදා ප්‍රදේශවාසීන්ට උදව් කරලා තියෙනවා. නමුත් වත්මන් අයිතිකරු එහෙම නැහැ කියලා තමයි ගම්මුන් කියන්නේ. සමහරු නම් කියනවා කලින් කිව්වොත් කැමතිනම් කාමර 2-3කුයි සාලෙයි වගේ බලන්න දෙනවා කියලා. ඒත් ඇත්ත කතාව තමයි මෙතෙක් කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. හොල්මන් මෑතකදී දැකපු කෙනෙක් නම් නැහැ. නමුත් දැකපු ගමේ පරණ මිනිස්සු තාමත් ඉන්නවා. දික්කන්ද වලව්වේ තියෙන කටකතා සහ මේ රහස්‍යභාවය නිසා මේක අදටත් ලොකු අභිරහසක්.
මේක ගවේෂකයන්ටයි ඉතිහාස ලෝලීන්ටයි විසඳන්න බැරි ප්‍රශ්නයක් වෙලා. ඔයාල දන්න දේකුත් පහලින් කියන්න. සීමා මායිම් අතික්‍රමණය කරමින් නොදුටු පැති සොයා